සංවේගයෙන් ලියමි. ඩොක්ටර් කෙනෙක් කියපු කතාවක්. අද මම ස්කෑන් පරීක්ෂණ ලක් කර අවුරුදු 17ක දුවෙක්. රෝහලට ඇවිත් තිබුණේ දින කිහිපයක් පැවති බඩේ කැක්කුම සහ වමන යාමක් නිසා. රෝහලකදී කාන්තාවගෙන් මූලිකම මුත්‍රා පරීක්ෂණයක් සිදු කරනවා ගර්භණී බව පරීක්ෂා කිරීමට. අවාසනාවට මේ දුවගේ මුත්‍රා පරීක්ෂණය පොසිටිව්. ඉන්පසු ඇයව ස්කෑන් පරීක්ෂණ යොමු කරන්නේ කලලයක් තිබේද යන්න බලා ගැනීමටයි. ඇයගේ අන්තිම මාසික ඔසප්පීම දින මං ඒ දුවගෙන් ඇහුවා. ඒ අක්‍රමවත් බව ඇය කීවා. ඈත් සමග ඇයගේ ආච්චි පැමිණි සිටියා. ආච්චි අඬා මට කිව්වේ පරීක්ෂණය වැරදි බවත් මෙවැනි දෙයක් කිසිසේත්ම සිදුවිය නොහැකි බවත්. එවැනි සම්බන්ධයක් දුවට නොඇති බව. මම ඇයගේ ස්කෑන් පරීක්ෂණය කරන විට දැක්කේ පණ ගැහෙන සති 14ක පමණ කල්ලයක්. ඒ දරුවා හොඳින් වැඩි හිටියා ඒ කලලේ. ආච්චි ඒ මොහොතේ ඒ බව ඇසූ විට මට කියන්න සිද්ධ වුණා. අනේ නෝනා මොකද්ද මේ කෙල්ල කරගෙන තියෙන්නේ? මම කොහොමද මේකේ අම්මට මේක කියන්නේ? දැන් සිටුේෂන් එක කල්පනා කරන්න. තමුසලාට ඔය ලැබීම් ජර්නල් ගේම් ජර්නල් කාටවත් නැහැ. තෝගේ ජීවිතේ කෙලවුණොත්. අනේ නෝනා දරුවා නැති කරන්න බැරිද? මේ කෙල්ල තාම ළමයෙක් නේ. එහෙම මොතේ නම් ඇත්තටම මට කියන්න දෙයක් තිබුණේ නැහැ. අම්මෙක් විදියට දුවෙක් මගේ දුවට මේ දේ වුණත් මටත් එහෙම හිතේවි. ආච්චි කෝල් එකක් ගන්න එළියට ගිය වෙලාවේ දුව මට කතා කරා. ડોක්ටර් මම ලබන අවුරුදු A level කරනවා. මේ බබාව නැති කරන්න පුළුවන්ද? ડોක්ටර් කියනවා මං හිතන්නේ නැහැ දරුවෝ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. ලංකාවේ ඇබෝෂන් තහනම්. අනේ ડોක්ටර් මම එකපාරයි මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක එහෙම හිටියේ. එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. මම මොකද්ද කරන්නේ? පුතේ ආදරේ නමින් සෙක්ස් ඉස්සරහට ගත්තොත් පොඩි වෙලාවක විනාඩි කිහිපයක සතුටක් වෙනුවෙන් හිතන්න ඒ ළමයාගේ පවුලේ සිටුේෂන් එක දැන් හිතන්න. තමුන්ට ඔහොම දෙයක් වුණා නම් මේ දූලට මං කියන්නේ. තමුන්ට ඔහොම දෙයක් වුණා නම් දැන් කල්පනා කරලා බලන්න ගෙදර ගිහලා කොහොමද කියන්නේ. ඉතින් මං මින් එහාට මොනවා කියන්නද? වරදක් වෙන එක වෙන්න එක මොහොතක් ඇති අහගන්න. මවත් චූටි දරුවෙක් අවුරුදු 17 ළමයෙක් පියත් ළමයෙක්. ඇගේ අනාගතේ මොකක් වෙවිද? ඇය දරුවා බිහි කිරීමට තීරණය කළොත් ඇයට වසරක් පමණ අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීමට සිදු වෙනු ඇත. එය ඇයගේ අනාගතේ බලපානු ඇත. ඇය දරුවා අනාථ නිවාසයකට යොමු කරොත්, ඒ උපදින දරුවා අනාථ නිවාසයට යොමු කරොත්, නූපන් දරුවා මවක් පියෙක් නැති අසරණෙක් වෙන ලෙස හැදෙනු ඇත. ඒ වරද නිසා ඒ ජීවිතෙත් ඉවරයිනේ. ඔවුන් විවාහ වී දරුවා හදා ගැනීමට තීරණය කළහොත් ලාබාල පියෙකු මවෙකු ලෙස ආර්ථික මානසික ගැටලුවට මුහුණ දෙනු ඇත. ડિප්‍රෙෂන් සූසයිඩ් වැනි තත්ත්වයන්ට බොහෝ විට ගොදුරු වන්නේ මෙවැනි අත්දැකීම් නොමැති ලාබාල පරපුරයි. ඒ පියාට අධ්‍යාපන සුඛාවන් නොමැති බැවින් බිරිඳක් හා දරුවක් පෝෂණය කිරීමට පුළුවන් වෙයිද? පටලවා ගන්න එපා. ලව් ඇන්ඩ් සෙක්ස් කියන්නේ දෙකක්. ලව් කියන්නේ කෙයාරින්. ඔයාට ඇත්තටම ආදරයක් නම් තියෙන්නේ පුතා තියෙන්නේ කෙයාරින්. සෙක්ස් කියන්නේ අන්තිම අවස්ථාව. ස්වභාව ධර්මයෙන්